ඔබේ ව්‍යාපාරයේ මාර්කටිං වැඩ කටයුතු කරගන්න අමාරුද? අද කාලේ තියෙන ලේසිම ක්‍රමය තමයි AI හෙවත් කෘත්‍රිම බුද්ධිය භාවිතා කරන එක. ඔබට ලොකු වියදමක් නැතුව AI tools පාවිච්චි කරලා ලස්සන පෝස්ට් හදන්න, කැප්ෂන් ලියන්න වගේම ඊමේල් මාර්කටිං කරන්නත් පුළුවන්. උදාහරණයක් වශයෙන් Canva පාවිච්චි කරලා ඔබට තප්පර ගණනකින් ලස්සන ඩිසයින් එකක් හදාගන්න පුළුවන්. Canva AI use කරලා බලන්න. ඒ වගේම ChatGPT හරහා Gemini AI හරහා ඔබේ පෝස්ට් වලට අවශ්‍ය වචන ටික ලේසියෙන්ම ලියා ගන්නත් පුළුවන්. මේ සියල්ලටම නොමිලේ ලබාගත හැකි ෆ්‍රී ට්‍රයල්ස් හෝ ෆ්‍රී ප්ලෑන්ස් තියෙනවා. ඉතින් අදම පටන් ගන්න. ඔබේ ව්‍යාපාරේ ඊළඟ මට්ටමට අරගෙන යන්න AI කියන්නේ හොඳම යාළුවෙක්. ඔබේ මාර්කටිං කටයුතු තවදුරටත් පහසු කර ගැනීමට සහ කාර්යක්ෂම කර ගැනීමට භාවිතා කළ හැකි තවත් වැදගත් AI tools කිහිපයක් ගැන තමයි මම දැන් කියන්න යන්නේ. පළමුවෙන්ම Perplexity AI. මෙය සාමාන්‍ය සෙවුම් යන්ත්‍රයකට වඩා දියුණුයි. ඔබේ තරගකරුවන්ගේ මිල ගණන්, වෙළඳපොලේ නවතම ප්‍රවණතා, එහෙමත් නැත්නම් ට්‍රෙන්ඩ්ස් සහ පාරිභෝගිකයන්ගේ අදහස් මේ හැම දෙයක්ම Perplexity AI එකට සාරාංශ කරගන්න පුළුවන්. ඊළඟට Google Analytics 4 එහෙමත් නැත්නම් GA4 ඔබේ වෙබ් අඩවියට එන පාරිභෝගිකයන් කවුද? ඔවුන් වැඩිපුරම උනන්දු වන්නේ කුමන දෙයටද? මේ දේවල් Google Analytics 4 හරහා නිවැරදිව විශ්ලේෂණය කරගන්න පුළුවන්. මේක නොමිලේ භාවිතා කරන්න පුළුවන් ටූල් එකක්. මීට අමතරව Meta Ads Library මේක යූස් කරලා ඔබේ තරගකරුවන් Facebook හෝ Instagram වල දැන්වීම් පළ කරන්නේ කෙසේදයි ඔබට නොමිලේම බලා ගන්න පුළුවන්. ඒ වගේම ChatGPT වලට සමානව ඉතා හොඳින් වැඩ කරන ටූල් එකක් තමයි Claude. ඔබේ ව්‍යාපාරයේ නමට ගැලපෙන ලෙස ලිපි, ඊමේල්, පෝස්ට් මේ හැම දෙයක්ම Claude හරහා ඔයාට හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉංග්‍රීසි භාෂාවෙන් පෝස්ට් ලිවීමේදී සිදුවන වැරදි හදාගන්නට Grammarly AI ගොඩක් හොඳ ටූල් එකක්. අනිත් එක තමයි CapCut. වීඩියෝ සංස්කරණය සඳහා දැනට ඇති ජනප්‍රියම ටූල් එක මේක තමයි. AI භාවිතා කරලා ඔයාගේ වීඩියෝ වලට captions එහෙම නැත්නම් උපසිරැසි දැමීමට, පසුබිම් මැකීමට මේ හැමදේම කරන්න පුළුවන් CapCut use කරලා. ඊට අමතරව TDO වගේ ටූල් එකක් යූස් කරලා ඔබේ වෙබ් අඩවියට එන පාරිභෝගිකයන් සමග කතා බහ කිරීමට ස්වයංක්‍රීයව චැට්බොට් එකකට සකස් කරන්න පුළුවන්. ඉතින් අදම මාර්කටිං ජීවිතේ ලේසි කරගන්න මේ AI tools පාවිච්චි කරලා ඔයාගේ ජොබ් එක කලින් කරාටත් වඩා හොඳට කරන්න. AI ඩෙවලොප් වුණා කියලා ඔයාගේ මාර්කටිං ජොබ් එක නැති වෙන්නේ නැහැ. හැබැයි ඔයා අප්ඩේට් වුනේ නැත්නම් මේ ටූල්ස් පාවිච්චි කරන විදිහ ඉගෙන ගත්තේ නැත්නම් අන්න ඒ වෙලාවට රිස්ක් එකක් තියෙනවා. ඒ නිසා all the best. මම මේ වීඩියෝ එකේ සඳහන් කරපු හැම ටූල් එකක්ම ඔයාට ඉතා පහසු මිලකට ගන්න පුළුවන්. ඒ නිසා සැලෙන්න එපා. AI ඩෙවලොප් වුණා කියලා ඔයාගේ මාර්කටිං ජොබ් සිහිනය අතහරින්න එපා. ඒ වගේම ඔයා දැනට මාර්කටිං ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් නම් නොසැලී ඉදිරියට යන්න. AI ටූල් එකක් හැටියට පාවිච්චි කරන්න.